සුබ උදෑසනක් වේවා සියලු දෙනාට. ඉතින් අද බක්පුර 15ක පොහොය දවසේ මම ඇවිත් ඉන්නේ මීරිගම ගණේගොඩ සිරි මල්ලතු රජමහා විහාරස්ථානයට. අපි විහාරස්ථානයේ ඇතුළට ගිහිල්ලා බලමු ලස්සන කොයි වගේද කියලා. ඉතින් පන්සලේ නායක ස්වාමීන් වහන්සේ ඉන්නවා මාත් එක්ක. දැන් අපි ස්වාමීන් වහන්සේගෙන් අහලා බලමු මේ බෝධීන් වහන්සේගේ මේ ඉතිහාස කතාව. ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් මේ බෝධීන් වහන්සේගේ ඉතිහාස කතාව කියන්නකෝ. ඔව් අපේ මහත්මයා ඔබ මේ පැමිණ සිටින්නේ ඓතිහාසික සිරිමල්ලතු රාජමහා විහාරස්ථාන භූමියට. ඒ පුණ්‍ය භූමියටයි ඔබ පැමිණ සිටින්නේ. එතකොට මේ ඓතිහාසික පුණ්‍ය භූමිය මේ බෝධීන් වහන්සේ තමයි ඓතිහාසික වටිනාකමක් තියෙන්නේ. විශේෂයෙන්ම කැලණිය විහාරස්ථානයට බෝධීන් වහන්සේ නම වැඩම කරන්නේ අනුරාධපුරයේ සිට. ඒ වැඩම කරගෙන එනකොට මේ ස්ථානයේ ඒ අය රැඳී සිටිනවා. මේ සිදුවීම වෙන්නේ මීට වසර 1800කට පෙර. එතකොට කැලණිය රජමහා විහාරස්ථානයේ බෝධීන් වහන්සේට වඩා මේ බෝධීන් වහන්සේ පැරණි. වැඩම කරගෙන යන අතරතුර මේ බෝධීන් වහන්සේ වැඩම කරගෙන යන පිරිස මේ රාජසිංහ රජ සමයේ කතාවක් මේ තියෙන්නේ. රාජසිංහ රජ සමයේ. එතකොට මේ වැඩම කරාගෙන යනකොට මේ ස්ථානයේ රන්තලිය බෝධීන් වහන්සේ වැඩම කරගෙන ඉන්නේ. ඒ රන්තලිය මේ ස්ථානයේ තැන්පත් කරනවා. ඒ විවේක ගැනීම සඳහා. ඒ කාලය තුල වෙන පුදුම සිදුවීමක් වෙනවා. ඒ පුදුම සිදුවීම තමයි අර රන්තලියෙන් මුලක් ගිහිල්ලා මේ ස්ථානයේ ඒ බෝධිය රෝපණය වෙනවා. පිහිටනවා. ඉතින් මේ අය මේක නිකන් හාස්කමක් හැටියට සලකනවා. ඉතින් හාස්කමක් ලෙස සලකලා කරන වැඩේ තමයි මේ ස්ථානයේ මේ බෝධීන් වහන්සේ රෝපණය කරනවා. රෝපණය කරනවා විතරක් නෙවෙයි පුද පූජා පවත්වනවා. රජ පෙළපතක් මේ ස්ථානයට සම්බන්ධයි. ඒ නිසා මේ බෝධීන් වහන්සේ ඓතිහාසික බෝධීන් වහන්සේ නමක්. ඉතින් ඒ නිසා මේ ස්ථානයේ කෙනෙක් යම් කටයුත්තක් ක්‍රියාවක් ප්‍රාර්ථනාවක් සඵල කිරීමක් කරගන්න ආවොත් ඒ සියලු ප්‍රාර්ථනා සඵල වෙනවා. ඒ තරම් අනුහස් තියෙන බෝධීන් වහන්සේ නමක්. කැලණිය බෝධීන් වහන්සේටත් වඩා මේ බෝධීන් වහන්සේ පැරණි. එතකොට කැලණියට වැඩම කර බෝධීන් වහන්සේ තමයි මේ වැඩේ ඉන්නේ. ඉතින් එතකොට කොච්චර ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක්ද මේ. ඒ නිසා මේක මුළු ලෝකයක ප්‍රකට කරන්න පුළුවන් වටිනා තැනක්. ඒ වගේම මෙය සංරක්ෂණය කළ යුතු වටිනා ස්ථානයක්. එතකොට මේ වෙන විට මේ ස්ථානයේ ශීඝ්‍ර සංවර්ධන වැඩ රාශියක් කෙරීගෙන යනවා. ඉතින් ඒ කටයුතු වලට අපි දායකත්වෝ උදව් උපකාර කරනවා. විශේෂයෙන්ම අපි දායක එසේනම් මේ අවස්ථාවේදී මේ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් විශේෂයෙන්ම අපි දායක සභාවේ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන් ලෙස කටයුතු කරන සාන්ත වීරසිංහ මැතිතුමන් ඔබට ඉදිරිපත් කරાવી මෙහි තිබෙන වටිනාකම ඓතිහාසිකත්වයේ මේ බෝධීන් වහන්සේ වැඩම කරගෙනීමේදී වෙච්ච සිදුවීම් මේ සියල්ල අලලා ඊට වටිනා විස්තරයක් පවසાવી. ඒ සියල්ල තුලින් මේ දහම මෙහි දහම විශ්ව ප්‍රකට වෙනවා. මේක විශ්වයේ ප්‍රකට වෙනවා. මේක ලෝකයක් පිළිගන්න දහමක් වෙනවා. ආන් ඒ දහම ලෝක ප්‍රකට වේවා. සම්බුද්ධ ශාසනය බැබලේවා. මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා වේවා. මේ ශ්‍රී ලංකා ධර්මිතලයේ ආරක්ෂා වේවා. මේ ලෝක ඉතින් මාත් එක්ක ඉන්නවා මේ පන්සලේ සිසිර උපාසක මහත්තයා. අපි උපාසක මහත්තයාගෙන් මේ පන්සල ගැන විස්තර ටිකක් අහලා බලමු. ඓතිහාසික සිරිමල්ලතු රාජමහා විහාරස්ථානයේ ගම්පහ දිස්ත්‍රික්කයේ හාපිටිගම් කෝරළේ පිහිටා තිබෙන මේ පුණ්‍ය ස්ථානයේ ඉතිහාසය පිළිබඳවයි මා මේ සඳහන් කරන්නේ. එදා සීතාවක රාජසිංහ රජුරු රාජ්‍යශ්‍රී වළඳනා සමයේ එතුමාගේ ඉල්ලීම පරිදි දූත පිරිසක් සූදානම් කරලා ඒ දූත පිරිස එවනු අනුරාධපුරයේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගෙන් බෝ අංකුරයක් වඩමාගෙන ඒම සඳහා ඒ දූත පිරිස සඳහා සූදානම් කරනවා ශ්‍රීකාර බ්‍රාහ්මණශාල දේවගුරු බණ්ඩාර රාජගුරු බණ්ඩාර සෙනවිගුරු බණ්ඩාර චන්ද්‍රසේකර සමරදිවාකර මුදියන්සෙත් ඒ වගේම ශාස්ත්‍රකාර විල්ලි උපාසක
රන්තිලක විල්ලියා රත්තරන් විල්ලියා කියන මෙන්න මේ 8 දෙනා මේ දූත පිරිස වශයෙන් රාජසිංහ රජුව තෝරාගෙන ඒ උදවිය එවනවා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් බෝ අංකුරයක් වඩම්මන්නට කැලණි විහාරස්ථානයේ රෝපණයේ පිණිස. ඒ අනුව මේ පිරිස එදා පාගමනින් අනුරාධපුරේ බලා ගොස් නැවතත් බෝධීන් වහන්සේ වඩම්මාගෙන එන අතර මේ පන්සලට ඉදිරියෙන් තියෙන අඩිපාර අදටත් අර එහා පැත්තේ වෙල්යායේ තියෙනවා ගල්ලේ දණ්ඩ. ඒ ගල්ලේ දණ්ඩ හරහා තමයි අනුරාධපුරේ සහ කැලණිය කියන මාවත සකස් වෙලා තියෙන්නේ. මෙතන හවස් යාමේ පිටත් වෙලා යනකොට මේ උදවිය දකිනවා රාත්‍රී නවාතන් ගැනීමට සුදුසු ස්ථානයක් මේ තියෙනවා මේ උස්බිම දැකලා. ඒ අනුව මේ පිරිස මේ උස්බිමට ඇවිල්ලා රාත්‍රී නවාතැන් ගන්නවා බෝධීන් වහන්සේ දැන් ඔය තියෙන ස්ථානයේම තැන්පත් කරලා පාත්‍රයේ සහිතව. ඒ අනුව උදෑසන මේ පිරිස නැවතත් කැලණියට යෑම සඳහා අවදි වෙනවා. ඒ අවදි වෙන බෝධීන් වහන්සේ ගන්නට පාත්‍රයේ තිබුණු තැනට යනකොට මේගොල්ල දකිනවා අద్භූත ආශ්චර්ය සිද්ධියක්. ඒ සිද්ධිය මොකද්ද? පාත්‍රයට උඩින් මුලක් ඇවිල්ලා පොළවට සම්බන්ධ වෙලා තියෙනවා. මේ පුදුවිය මොකද කරන්නේ? මේ ස්ථානයේ දෙන්නෙක් නවත්තලා ඉතිරි පිරිස ගිහිල්ලා රාජසිංහ රජුරවන්ට මේ බව කියා හිටිනවා. ඒ අනුව සීතාවක රාජසිංහ රජුරුව මේ ස්ථානයට සැපත් වෙලා මේ ආශ්චර්ය සිද්ධිය දැකලා එතුමාට මතක් වීමක් සිද්ධ වෙනවා. මේ සීතාවක රාජසිංහ රජුරුව උප්පත්තිය ලැබලා තියෙන්නේ මේ බොකලගෙම ඇල්හේන මාලිගා තැන්න කියන ප්‍රදේශයේ කුඩා කාලේ. එක දිග කතාවක්. අර විජේබාකොල්ලෙන් පස්සේ මායාදුන්නේ කුමාරයාට හිස් තවුලක් ඇති වෙනවා තමන් අතින් සොකීය පියාණන් ඝාතනය වුණා කියලා. ඒ අනුව කෝට්ටේ අත්හැරලා එයා අප්‍රකට වේශයකින් අප්‍රකට ගම්මානයක් වන මේ ප්‍රදේශයේ එවකට ඒ මාලිගා තැන්න කියන ප්‍රදේශයේ මාලිගාවක් තනාගෙන ජීවත් වෙනවා. ඒ අනුව එහිදී තමයි සීතාවක රාජසිංහයා රජුරුව නමින් සිටියේ ඒ ටිකුරු කුමාරයා උප්පත්තිය ලැබුවා කියලා සඳහන් වෙන්නේ. එමනම් සීතාවක රාජසිංහ රජුරවන්ට තමන්ගේ මුල් කාලේ මුල් ජීවිතය සිහිපත් වෙලා සතුටටපත් වෙලා මේ තමයි මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය රෝපණය කරන්න සුදුසුම ස්ථානය කියලා. මේ ස්ථානයේට මහා පිරිසක් රාජකීයන් පිරිසක් කැඳවාගෙන ඇවිල්ලා උස්රවස්ත්‍රියෙන් මේ උස්බිම තියෙන ජයශ්‍රී මහා බෝධි අංකුරයේ සීතාවක රාජසිංහ රජුරවන්ගේ සුරතින් බෝධීන් වහන්සේ රෝපණය කළා කියලා තුඩපත්වල සඳහන් වෙනවා. ඒ අනුව මේ ස්ථානයේ ඒ බෝධීන් වහන්සේ රෝපණය කරලා ඒ බෝධීන් වහන්සේගේ රැකවරණය පිණිස අර බෝධීන් වහන්සේ වඩම්මගෙන එන්නට ගිය පිරිසෙන් ශ්‍රීකාර බ්‍රාහ්මණරාල කියන තැනැත්තා මෙතන නවත්වනවා. එයාට බාර කරනවා බෝධීන් වහන්සේගේ බාරකාරීත්වය. ඒ අනුව පසු කාලීනව ඒ ශ්‍රීකාර බ්‍රාහ්මණරාල මේ ස්ථානයේ රැක බලාගත්තා කියලා සඳහන් වෙනවා. ඉන්පසුව බෝධීන් වහන්සේ ඒ විදිහට රෝපණය කළ රක්ෂාවරණය කරන අතර ඉන්පසුව අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් කියන ආණ්ඩි රටෙන් ආපු ඒ ආණ්ඩි ගුරුතුමාගේ උපදෙස් පරිදි මේ ස්ථානයේ සීතාවක රාජසිංහ රජුරුවම ඒ පුරාණ පත්තිනි දේවාලය කතරගම දේවාලය ඉදිකර බව සඳහන් වෙනවා. මේ ආකාරයෙන් අවුරුදු 700ක් පමණ මේ ස්ථානයේ වල් බිහි වෙමින් තිබූ යුගයක වර්ෂ 1917 අවුරුද්දේ උඩුනුවර සාරානන්ද කියන මහානායක ස්වාමින් වහන්සේ මේ යාබද ගම්මානයක් වන එළුවපිටිය විහාරස්ථානයේ පන්සලක වස් සමාදන් වී සිටිනවා කියලා දැනගත්ත මේ ප්‍රදේශයේ 10 දෙනෙකුෙන් යුක්ත කණ්ඩායමක් එළුවපිටියට ගිහිල්ලා උඩුනුවර සාරානන්ද මහානායක ස්වාමින් වහන්සේට කියා හිටිනවා ස්වාමීනි අපේ ගම අසවල් ගමයි අපිට වඳින්න පුදන්න පන්සලක් නැහැ. නමුත් අපේ ගම මැද තියෙනවා මේ වගේ සුන්දර ස්ථානයක්, පැරණි බෝධියක් තියෙනවා, දේවාල දෙකක් තියෙනවා. ඔබ වහන්සේ මේ ස්ථානයට වැඩම කරලා අපට වඳින්න පන්සලක් සහ ස්වාමින් වහන්සේලා ලබා දෙන්නට කියන ආරාධනාව උඩුනුවර සාරානන්ද හාමුදුරුවන්ට කරනවා. ඒ අනුව 1917 වර්ෂයේ උඩුනුවර සාරානන්ද හාමුදුරුව මේ ස්ථානයට වැඩම කරලා උන්වහන්සේ මේ ස්ථානයේ ඓතිහාසික සිද්ධියන් සියසින් දැකලා උන්වහන්සේ අර දායකයන්ට කියනවා මට නවාතන් ගන්න පුංචි කුටියක් හදලා දෙන්න කියලා. ඒ අනුව මේ දායක පිරිස කටුමැටි ගහපු පුංචි පැලක් හදලා අර ස්වාමීන් වහන්සේට පූජා. සාරානන්ද
සංඝ පරපුර මේ ස්ථානයේ ස්වාපිත වෙනවා. අදත් ඒ සාරානන්ද පරපුර විරාජමානව වැඩ සිටිනවා. එහෙනම් මේ පුණ්‍ය භූමියේ ඓතිහාසික තොරතුරු මේ පමණයි. ඉතින් ඔයාලත් මේ ඓතිහාසික රජමහා විහාරයට ඇවිත් තියෙනවා නම් මේ රජමහා විහාරය ගැන දන්නවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් කට්ටියටම තෙරුවන් සරණයි.